ඉරිද දවසක්. වෙනද වගේම අදත් අපි shopping යන්නයි හදන්නේ. ඉතින් අපි පළවෙනියටම ආවේ පෙට්‍රල් ස්ටේෂන් එකට. මේ පෙට්‍රල් ස්ටේෂන් එකේ නම තමයි යූගෝ. ඉතින් ඉස්සරහ තියෙන ඩිස්ප්ලේ එකේ අද ෆුවල් ප්‍රයිස් එක දාලා තියෙනවා. ඊළඟට අපි සුපුරුදු විදිහටම කෝල්ස් එකට තමයි යන්නේ මේ සතියට ඕන කරන බඩු ටික ගන්න. අපේ අද ප්ලෑන් එක තිබුණේ shopping කරලා ඉවර වෙලා සිටි එක පැත්තට යන්න. ඒ වුණාට shopping කරලා ඉවර වෙලා බලද්දී හොඳටම වැස්ස. ඒ නිසා අපි හිතුවා සිටි එකේ තියෙන ක්‍රිස්මස් ට්‍රී එක වාහනේ ඉඳන්ම බලාගෙන යනවා කියලා. ක්‍රිස්මස් වලට තව කල් තියෙනවනේ. ඉතින් පස්සේ වෙලාවක ඇවිල්ලා බලන්නත් පුළුවන්. ඕස්ට්‍රේලියාවේ මේ ගත වෙන්නේ ජැකරැන්න සීසන් එක. පාර දෙපැත්තේ තියෙන දම්පාට මල් පිරිච්ච ලොකු ගස් තමයි ජැකරැන්න කියලා කියන්නේ. ඉතින් ඒ ගස් වලින් පරිසරයට ලොකු සුන්දරත්වයක් එකතු කරනවා. ඊළඟට අපි ආවා කෙමිස්ට් වෙයාහවුස් එකට. කෙමිස්ට් වෙයාහවුස් කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ලොකු ෆාමසි චේන් එකක්.
එක තිබුණේ ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකකට ගිහින් කොත්තුවක් කන්න. ඒ වුණාට බිවෙන් බබාගේ මූඩ් එක ටිකක් හොඳ නැතිවීගෙනයි එන්නේ. ඒ නිසා අපි හිතුවා කොත්තුවක් ටේකවේ ගන්නවා කියලා. ඉතින් කොත්තුව හැදෙනකම් රස එළවලු රොටියක් කන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. ඊළඟට අපි ආවා රසම රස අයිස්ක්‍රීම් එකක් කන්න. ඉතින් අපි මේ විදිහට කඩෙන් එක එක ජාතිය කෑම වර්ග කන්නේ ඉරිත දවසට විතරයි. අනිත් දවස්වලට අපි ගෙදර හදපු කෑම තමයි කන්නේ. රසම රස අයිස්ක්‍රීම් එකත් කාලා එහෙම්මම අපි ගෙදර ආවා. මේ තියෙන්නේ අපි කඩෙන් ගත්ත කොත්තුව. දැන් වෙලාව රෑ 7ට විතර ඇති. ඒ වුණාට අපිට දැන් කළුවර වැටෙන්නේ ගොඩක් රෑ වෙලා. ඒ නිසා අපි එළිය තියෙද්දිම තමයි රෑට කන්නේ. ඉතින් ওই විදිහට තමයි අද දවසත් ඉවර වුණේ. වෙනද වගේම මගේ වීඩියෝස් බලන ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්න.